අපි වේදිකාවල කතා කරපු සියලු දේ අකුරක් නෑ ඔබට ඉෂ්ටකරන්න අපි පොරොන්දු වෙලා තියෙනවා. ඒක ක්‍රමක්‍රමෙන් අපි ඉෂ්ට කරමින් ඉන්නවා. ඒක පෞගිය මාස 5 තුල නැවත අපි තහවුරු කරලා තියෙනවා. මේ රටේ ජාතික සමගිය ඇති කරනවා කිව්වා. අපි ඒ වෙනුවෙන් අර මැතිවරණේ ගුණාත්මක ප්‍රතිඵලයේ වගේම අපි ඒ වෙනුවෙන් අපේ සහෝදර දෑත් ඒ සහෝදර ජනතාව වෙත දිගු කරලා තියෙනවා. ඔබ දන්නවා 1982 සම්වර්ධ සභා මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් යාපනයේ ජනතාවගේ හදවත වදූ පුස්තකාලය ගිනි තැබුවා. මෑතකදී ලියුණු පොතක ඒ ගිනි තැබීමට රනිල් වික්‍රමසිංහ සම්බන්ධයි කියලා සඳහන් වෙලා තියෙනවා. අපි මෙවර ආයවැයෙන් යාපනයේ පුස්තකාලයට මිලියන 100ක් වෙන් කළා. රටේ අනිත් හැම ප්‍රදේශයකම පුස්තකාල වෙනුවෙන් මිලියන 200ක් වෙන් කරනකොට යාපනයේ පුස්තකාලෙට විතරක් මිලියන 100ක් වෙන් කරා, කෝටි 10ක් වෙන් කරා. අපිට අවශ්‍යයි අපේ සහෝදරත්වයේ දෑත්තුන්ට දිගු කරන්න. ඔවුන් තෝරාගෙන තියෙන සම්ප්‍රදායික ද්‍රවිඩ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරලා මාලිමාව තෝරාගෙන තියෙනවා. සියලු දෙමළ මුස්ලිම් සියලු දෙනා එක රටක් තුළ ජීවත් වෙන්න පුළුවන්. ශ්‍රී ලාංකේය ජාති හදන්න ඕනේ කියන පණිවිඩය උන් දීලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි අපේ සහෝදර දෑත් දීක කරලා තියෙනවා. උතුරේ දැවැන්ත සම්වර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. මහා මාර්ග පද්ධති ආරම්භ කරලා තියෙනවා. තව වාර පද්ධති රාශියක් ආරම්භ කරන්න තීන්දුව తీරන අරන් තියෙනවා. ඒ හින්දා අපි සියලු දෙමළ මුස්ලිම් සමගිය වෙනුවෙන් අපි කටයුතු කරමින් ඉන්නවා. හතරවෙනි කාරණය අපි දිගින් දිගටම කිව්වා මේ රටේ අල්ලස දූෂණය වංචාවට තිතබන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි කියලා. මේ රටට යුක්තිය ගේන්න අවශ්‍යයි. මේ රටට නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න අවශ්‍යයි. මේ රටට සාධාරණත්වය ලබා දෙන්න අවශ්‍යයි කියලා අපි දිගින් දිගටම වේදිකාවල කිව්වා. ඒ වෙනුවෙන් අපි තීන්දුව తీරන රාශියක් අරන් තියෙනවා. මේ වෙනකොට අල්ලස් දූෂණ වංචා මිනිමෙරුම් මංකොල්ලකරුවන් පිළිබඳ විමර්ශන සියල්ල ආරම්භ වෙලා තියෙනවා. මේ විමර්ශන දේශපාලනීකරණයෙන් ඉවත් කරලා පොලිසිය දේශපාලනීකරණයෙන් ඉවත් කරලා විමර්ශන සාධාරණව ක්‍රියාත්මක මට්ටමට දැන් ගෙනල්ලා තියෙනවා. ප්‍රතිඵල අනාගතේ ඔබට බලා ගන්න පුළුවන්. අද ජනාධිපති ආණ්ඩුනායක සහෝදරයාගේ උපදේශ පරිදි අවුරුදු 5ක් සංගවලා තබා තිබූ පාස්පිරිදා ජනාධිපති කොමිසම් සභා වාර්තාව විමර්ශනය සඳහා CID එකට අද උදේ 10:30ට බාර දුන්නා. අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා පාස්පිරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශන ඉතාමත් සාධාරණ සහ කඩිනමින් අවසන් කරනවායි කියලා. ඒ සඳහා අවශ්‍ය සියලු තීන්දුව తీරන අරන් තියෙනවා. විතරක් නෙවෙයි විමර්ශකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් වගේම උන්ට සාධාරණව නීතිය ක්‍රියාව යොදවන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා තියෙනවා. එහෙම කරන්න අවශ්‍යයි. කිසිවකටත් කාලේ වැලිතලාවෙන් මේ සියලු අපරාධ වැහිලා යන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඒකට කිසිදු ඉඩකඩක් නැහැ. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒ වගේම ඊගාවට අපි වේදිකාවේ කතා කරා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියලා. අපි විශේෂයෙන් කිව්වා മന്ത്രിවරුන්ට ලබා දෙන වාහන බලපත්‍රය අවශ්‍ය කරන්න ඕනේ කියලා අපි කරා. පාර්ලිමේන්තුව අපි මේ වෙනකොට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍රය අවශ්‍ය කරලා තියෙන්නේ. අපි කිව්වා මන්ත්‍රීවරුන් සඳහා ලෙදෙන වර්ෂ 5කට වරක් දෙන විශ්‍රාමයට අවශ්‍ය කරන්න ඕනේ කියලා. ඒ සඳහා අපි තීන්දුව తీරන අරන් ඉවරයි. අපි කිව්වා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු සඳහා සුඛෝභෝගී නිල නිවාස නිල මන්දිර අපි අත්හරිනවා අවශ්‍ය කරනවා කියලා ඒ සියල්ල කරලා අවසానයි. පාර්ලිමේන්තුවේ කෑම වියදම රුපියල් 300 ඉඳලා කෑම වේලේ මිල රුපියල් 2000 දක්වා වැඩි කරලා රුපියලක්වත් ජනතාවගේ නඩත්තු නොවන දේශපාලන නායකයන් නැත්නම් മന്ത്രിවරුන් බිහි කරලා අවසానයි. මම ඔබට එකක් කියන්නම්. මහජන නියෝජිතව වර්තමානයේ මේ මහජන නියෝජිතව සතු බොහෝ දේ අතරලා සියලු දේ ජනතාවට දුන්නු දේශපාලන ව්‍යාපාරයක් බවට ජාතික ජනබලවේගයේ පත් වෙලා හමාරයි. සියලු දේ අතහැරලා ඒ සියල්ල ජනතාවට දීලා තියෙනවා. එහෙම නායකයෝ ජාතික ජනබලවේගයේ මේ නිර්මාණය කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි කළා. මේ මාස 5ේදී මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරලා තියෙනවා. මතුමාලේට මහජන නියෝජිතයා අපි පහලට ගෙනල්ලා තියෙනවා. ජනතාවාදී මහජන නියෝජිතෙක් අපි බිහි කරලා තියෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේ අනාගතේ අපි හිතන්නේ ආයේ කිසි කෙනෙක් පාර්ලිමේන්තු ඡන්දයට තරඟ වදින්නේ නැහැ. මහ ජනතාවට සේවය සඳහාම හැර වෙනත් පරමාර්ථ වෙනුවෙන් කිසි කෙනෙක් අය පාර්ලිමේන්තුවට තරඟ වදිනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ හින්දා පහුගිය මාස 5ට අපි මේ රටේ ජනයාට ඇතිතරම් අපි වේදිකාවේ කිව් දේවල්
කරන්න පදනම දාලා තියෙනවා. සමහරව ක්‍රියා කරමින් ඉන්නවා. සමහර දේවල් ඉෂ්ට කරලා තියෙනවා. මේවැනි ශිෂ්ටත්වයක්, මේවැනි විනයක්, මේවැනි අදිෂ්ඨානශීලීත්වයක් ගේන්න වෙනත් කිසිම ව්‍යාපාරයකට හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි මේ වේදිකාවේ ඉඳලා අභියෝග කරනවා. පුළුවන් නම් පොහොට්ටුවට, එහෙම නැත්නම් සජබෙට, එහෙම නැත්නම් UMPට මීට වඩා ශිෂ්ටත්වයක් මේ සමාජයට ගේන්න පුළුවන්ද කියලා මේ සමාජයට පෙන්වන්න කියලා. මේ වගේ ආදර්ශයක් දෙන්න පුළුවන්ද කියලා මේ සමාජයට පෙන්වන්න කියලා. උන්ට ඒ කිසිදු හැකියාවක් නැහැ. අද රැස්වීමක් තියාගන්න බෑ. ඒ විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ආයතන දෙකක් කරා විවිධ අවලාද නගනවා හැර වෙනත් කිසිවක් උන්ට කරගන්න බැරි තරමටම උන් බංකොලොත් වෙලා.